දවස්වලට පස්සේ දෙන්නේ මේ පැත්තේ නාන්න. ඉතින් මාස දෙකකට විතර. ඒකෙන් ලහිරු මාස දෙකකට කලින් නාලා නෑ. එහෙනම් මම දන්නවා ඉතින්. මෙහෙම තමයි ලහිරු එහෙම වැඩි නාන්නේ. it's okay. ඉතින් මේ ඉස්සරහින් යන්නේ ලහිරු. මගේ යුනිවර්සිටි එකේ හොඳම යාළුවෙක්. ඉතින් අපි යනවා ප්‍රොජෙක්ට් එකක් කරන්න යාළගේ ගෙදර. යාළගේ ගමේ තමයි කරන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපි මොනවද කරන්න කියලා බලන්න. අපි දිගටම රැඳිලා ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපි දැන් ලහිරු රායි ගෙදර ආවා. හායි කිය. Hai. එයාලගේ අම්මා හිටියා කුස්සියට ගිහිල්ලා. ඉතින් ලහිරු සාදරයෙන් පිළිගන්නවා ගෙදරට. කන්න. හරි රචනා thank you. කන්න නංගි. විහචනා ගෙදර හිටගෙන කන්නවා. මේ මොනවද කියන්නේ? මම දන්නේ නැහැ. එයා හිටියේ මොකේද? අනෝද. අනෝද කොච්චර ಗುಣ කෑම. අනිවාර්යයෙන් හිටියා. ඊට පස්සේ මේ නංගි. එයා CTV වැඩ කරන්න ගියා ඊට පස්සේ. අනෝද බලමු රසද කියලා. ටිකක් දුර. එයා කියන ඔය රසයි. කටු අනෝද? මොනවද කියන්න කියලා දෙන්න මේ මොකද්ද? මේ තියෙන්නේ බාංගල්ගිය. හයියෙන් කියන්නකෝ. තියෙන්නේ බාංගල්ගිය. පිටින් ඖෂධී ශාකයක්. මේ ඔය මොනවාද යකඩ මේ ඇනෑනුනහම එහෙම මේවා තම්බල බොන ඉතින් ඇඟේ පතේ අමාරුවට හොඳ ගුණ මේක. බාංගල්. ඒවා මේ කොල්ලේ මේ පත්තර කොලයක් වගේ. මේ සද්ද එහෙනක් ගන්න. නයිස්. සුදෙන් ඇත්තටම මාර ලස්සනයි මේ ලහිරු වලයි ගම හොඳේ. මේ මොනවද? ඒවා ඉතින් දන්නවනේ. මේ අපි ආවේ ලහිරුලාගේ සීයලාගේ ගෙදර. හරි නේද? හරි. හරිම ලස්සන විදිහට පිහිටීමක් තියෙන්නේ. කන්දක්දර තියෙන්නේ හැබැයි කඳු පේන්නේ උදේට එහෙම ලස්සනට තියෙනවා ඉතින්. මේ පැත්ත තමයි ඉස්සරහනේ පාර. අපි ওই පාරෙන් දාවේ. අතන ඔය මේ ඉස්සරහින් දාවේ. මේ පාරෙන් තමයි ආවේ අපි. අර ගහේ හැවෙන තියෙනවා හොඳට අර ෂෝක් එතන පුටුවක් තියාගෙන වගේ ඉන්න. එතන හදලා නේ තියෙන්නේ. පංචස්.
හරිම ලස්සන වටපිටාවකට අපි ඇවිල්ලා තියෙනවා. ඔයාට මොකද හිතෙන්නේ කියන්නේ? තිලිනි. ඔයාට මෙහි ආවම මොකද හිතුනේ? ගෙදරට ආවගේ. ඔය බලන්න කුරුල්ලෝන්ගේ සද්ද ඇහෙනවා. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ දිගටම රැඳිලා හිටියොත් අපි යන තැන් බලා ගන්න පුළුවන්. එහෙම නේලා හිරෝ අපි කයනවනේ. අනිවාර්යෙන්. එහෙනම් දිගටම රැඳිලා ඉන්න අපේ වීඩියෝත් එක්ක. අපිට බෙලිගිරියක් ගෙනල්ලා දුන්න ලහිරලාගේ ආච්චි. ඒකනේ. මේ ඔව් එදා දරියනා. හරිම සුවඳයි ඒක. පල්ලලා එක්ක හදලා බොනෝ නැත්නම් කන්න එක කන්න නිකන්. ඕ කන්න ඕනේ. සීනි පොඩ්ඩක් ගන්න. උද්ද පොඩ්ඩක් ගත්තා. අපි දැන් යන්නේ අපේ ඩ්‍රයිවර් දැන් ලහිරු. ඇත්තටම ලහිරුගේ ඩ්‍රයිවිං කොහමද? අපි බලමු. මට තාම ලයිසන්ස් නැහැ. ලයිසන් නැහැ. but good try. අපි කොහෙද නම් යන්නේ? ඔයා දන්නේ නැද්ද? වීඩියෝ එකේ රැඳී සිටින්න ඕනේ යන්න දැනගන්න. අන්න ඒකයි. වීඩියෝ එකේ ඉන්න දිගටම අපි කොහෙද යන්නේ කියලා බලමු. අපි මේ මොඩින් පොඩි කරන් ඉමු. ඔව්. මේ මොනද මේ හන්දියට ගිහින් නම් මට සල්ලි ගන්නත් ඕනද? ඔව්. මේ මොනද ඒකේ මොඩින් කරගමු. ඒතකොට පොඩ අවුලක් වෙනවා. මෙතනද අපි නාන බලද? මීහරක් නාන. අපි පන්සලකට ආවා. එන්න කියන්න මේක විස්තර ටිකක් ලහිරු. ඉතින් මේ අපේ මේ පැත්තේ තියෙන පරණම ආරණ්‍ය සේනාසනයක් මණ්ඩගල ආරණ්‍ය සේනාසනය කියලා. ඉතින් ගස්කොළන් එක්ක තියෙන ශාසන පන්සලක්. ඉතින් මේ ගොඩක් පරණ ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් මේ පන්සලේ. ඉතින් අපි උඩට ගිහලා බලමු මේ කොහොමද මේ පන්සලේ ලස්සන කියලා. මේ දිගටම තියෙන පඩි දෙන්නේ. හාමුදුරුවෝ වැඩ ඉන්නවා. චෛත්‍යයක් නැද්ද? භාවනා කරන තැනද? මේ පැත්තට පාරක් තියෙනවා. අර හාස්කම
කොහොමද? ඇත්ත එකක්ද? ඒ කාගේද ලහිරු? මෑතකදී හදලා තියෙන්නේ. එතනට යන්න. ඔතන යන්න පුළුවන්ද? රාහු ශනි ශක්‍ර ගුරු රවි චන්ද්‍ර කුජ බුධ කේතු. ලහිරුලාගේ නැන්දලා ගෙදර මේ එකගෙන යනවා. මෙහෙන අඬ තැනක් තියනවා කියලා කිව්වා. හැබැයි ගැස්සෙනවා මේ පාරවල් ඉතින්. මේ රජයේ අවධානය පිණිසයි පුළුවන් නම් මේ පාර හදලා දෙන්න. නේද ලහිරු ඕනද හදලා? අනිවාර්යයෙන්. මාගේ බ්ලොග් එකේ ජනාධිපතිතුමාණන් බලලා නැති නේ ඒක අනිවාර්යයෙන්ම මතක් කරගන්න. ඔයාලා වගේ නෙවෙයි ජනාධිපති මගේ බ්ලොග්ස් බලනවා. ඔයාලා හිතන්නේ බොරු කියලා? ඊළඟ තම්බ්නේල් එකට දාන්න අනුර කුමාර මෙතන ගැලවු වීඩියෝ. YouTube එකේ. ඔයාලා hina වෙන්නකෝ. අපි දැන් ළඟයිද කියන්නේ? ඕ ඔන්න අපි ආවා. මේක නේද? මේකද නේද? අන්න ලහිරුලාගේ නැන්දයි මාමයි මග බලන් ඉන්නවා අපි එනකන්. නැද්ද? එන්නෝ පේන්නේ. අපි එනකන් බලාගෙන ඉන්නවා. අපි දැන් යන්නේ. මේ අපි ලහිරු එක්කගෙන යනවා. මේ දන්නේ කොහෙද යන්නේ කියලා. මං හිතන්නේ 12කට. හේවණල්ලත් පේනවා ලහිරු මේ. ඔය සද්දයක් ඇහෙනව නේද? තවඩිකේ wow.
ඒ වුණාට අපිට සේෆ්ට්. yes. wow nice. ලස්සන. මෙතන තමයි අපි නාන්නේ ළමයි. අද මේ දවස්වල වතුර අඩුයි නේ ලහිරු. ඔයා කොච්චර දවසකට පස්සේද එන්නේ මේ පැත්තේ නාන්න? මම හිතන්නේ මාස 2කට විතර පස්සේ එන්න. ඒ කියන්නේ ලහිරු මාස 2කට කලින් නාලා නැහැ. හැමෝම දන්නවා ඉතින් මෙහෙම තමයි මේ ලහිරු එහෙම වැඩි නාන්නේ නැහැ. it's okay. අපි උනට යාළුකම් කවදාවත් නාන්නේ නැහැ කියලා එහෙම අමතක කරන්නේ නැහැ කවදාවත්. කොහොම හරි අපි නාන්න ආවා. ඉතින් මේ තමයි ලහිරුලාගේ අම්මා. ඉතින් මාරම රස කෑම තමයි අපිට හදලා දුන්නේ. අපි ඉන්නේ හැම වෙලාවකම අපිට මොනෝම හරි දෙයක් කන්න දුන්නා. හරිම රසයි. ජූස් ද එතකොට මීල්ස් ටික විදිහට මාරම රසට අපිට හදලා දුන්නා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් thank you. ඔයා කනවද ලහිරු? රසයිද? මාසනුකින් ඔබ කී කතා සුන්දරයි ඔබ වාගේ මතක යන්නද වාගේ හිතන බෑමට තවත් අපේ ගෙවුණු ඒ ජීවිතේ නාම ගිය පාරේ තනිව මම අද දිනේ ඉතින් විහා ව්ලොග් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ගිහින් එන්නම්. da 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 da